සෑම උදෑසනක්ම ආරම්භ වෙන්නේ මේ විදිහටයි. ඉර එළිය දකින්න කලින් මම දකින්නේ මේ තිරය. ලයික් කර කර, ෂෙයා කර කර මේක මුළු ලෝකෙටම සම්බන්ධ වෙනවා වගේ දැනුණා. ඒත් ඇත්තටම මට මගේන්ම ඈත් වෙනවා වගේ හැඟීමක් ආවා. මේ ඩිජිටල් ලෝකය හරිම ഘോഷාකාරී. කතන්දර, අදහස්, බය හැමදේම මේකේ තිබුණා. ඇත්ත වගේ පෙනෙන හැම දෙයක්ම මම විශ්වාස කළා. ඒ වගේම නොදන්න දේවල් මම බෙදාගත්තා. මගේ බොරුව ඇත්තට වඩා වේගයෙන් පැතිරුණා. මම බොරු කියන්න හිතුවේ නෑ. ඒත් මම කළා. ඒ රාත්‍රියේ මට නිින්ද ගියේ නෑ. එක ක්ලික් එකක බලය මට තේරුණා. පෝස්ට් එකක් වගේ පොඩි දෙයකින් පවා ඇත්ත මිනිස්සුන්ට හානි කරන්න පුළුවන් හැටි. ඒ වැඩමුළුව හැමදේම වෙනස් කළා. ශ්‍රී ලංකාව පුරා මම මාහා සමාන අනිත් අයව හමු වුණා. ලයික් ගන්න නෙවෙයි, වටිනාකමක් දෙන්න. මම ඉගෙන ගත්තා. මාර්ගගතව දකින්න දේ ප්‍රශ්න කරන්න. මාධ්‍යක දැනුවත් කරන්න පුළුවන්. නැතිනම් නොමග යවන්න පුළුවන් හැටි. දැන් මම දන්නවා අපේ වගකීම මොකක්ද කියලා. වගකීමෙන් යුතුව තීරණාත්මකව සිතන්නට මට බලය ලැබුණා. අපේ ඩිජිටල් අවකාශයේ අනාගතය තියෙන්නේ අපේ අතේ. මම තවත් නිකම්ම පරිශීලකයෙක් නෙවෙයි. මම ඩිජිටල් ලෝකයේ වගකීම යුතු පුරවැසියෙක් බවට පත් වුණා. මම දැන් දන්නවා Facebook, Instagram, TikTok වැනි සමාජ මාධ්‍ය ජාලා හරි විදිහට පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මම මාධ්‍ය සහ තොරතුරු සාක්ෂරතාවයෙන් යුතු තරුණයෙකි. පැලියොලිතික් යුගයේ ගල් ගුහාවේ ඇඳි සිතුවමෙන් මුලපිරු ඔබත් මමත් ගෙවන නිමේෂෙත් පරක් තෙරක් නැතුව කරන sannivedanaya පුදුමයකි. මේ සුවිසල් ලෝකයාද ඇඟිලි තුඩුවලටම අප හුඟක් ලං වෙලා. මහපටගිල්ලෙන් උඩට පහලට යමින් මේ කියවන්නා ඔබත් මෙම වීඩියෝව සාදන මමත් අපි හැමෝමත් අනන්තයට පියඹන මහා තාක්ෂණයක කොටස්කරුවන්. හැබැයි සිතන්න. නූපන් සීන සැබෑ කරගන්නා දිනිය වෙනතෙක්ම කරන්නට ඔබට කොතරම් දේ තිබේද? එහෙම නම් සගය. නූතන ඩිජිටල් අවකාශය තුළ නිවැරදි මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාවෙන් සන්නද්ධ තාක්ෂණයේ හරිමග පමණක්ම තෝරාගත් sannivedakek වීමේ වගකීම ඔබට භාර කරමි. මේ නිර්මාණය වූ ශ්‍රව්‍ය දෘශ්‍ය රසවින්දම AI තාක්ෂණයේ නිර්මාණය වූවක් බව අවසන් වශයෙන් ලියා තබමි. මම තෙනුර සත්මිර. බොහොම ස්තුතියි මෙය නැරඹුවාට. Beat.